හායි ගයිස්, ඔයාලා මේ එකතු වෙන්නේ අපේ හයිකින් ට්‍රිප් එකේ දෙවනි වීඩියෝ එකත් එක්ක. අපේ පළවෙනි වීඩියෝ එක බලපු නැති යාළුවන්ට පුළුවන් අපේ YouTube channel එකට ගිහිල්ලා දෙවනි වීඩියෝ එක බලලා සෙට් වෙන්න. ඉතින් අපි අද නම් ආවේ නොකොගිරියාමා මවුන්ටන් එකට යන්න. මෙතනට එද්දි නම් අපි දැනගෙන හිටියේ නෑ මේ කන්ද මෙච්චර උසයි කියලා. හුඟ දෙනෙක් මෙතනට එන්නේ නිහොන්දි දයිබුත්සු කියන බුද්ධ ප්‍රතිමාව බලන්න. මේ ප්‍රතිමාව හදලා තියෙන්නේ 1783 වර්ෂයේදී. මේක සාමාන්‍යයෙන් මීටර් 31ක් වගේ උසයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. නිහොන්ගි දයිබුත්සු ප්‍රතිමාව ළඟට ආවට පස්සේ තමයි අපි දැනගත්තේ මෙතන කන්ද උඩ කන්දෙන් පහළ බලන ෆේමස් view point එකක් තියෙනවා කියලා. අපිත් ඉතින් මහන්සි නොබලම මේ හයික් එකත් කොහොම හරි කරනවා කියලා හිතාගෙන හයික් එක පටන් ගත්තා. ඔයාලටම පේනව නේද යාළුවනේ මම කොච්චර අමාරුවෙන්ද කියලා මේ කන්ද නගින්නේ. මේ ඒරියා එක හරියටම අපේ ආරණ්‍ය සේනාසනයක් වගේ. හැමතැනින්ම කැලේ ඇතුලෙන් කන්ද නගින්න, බහින්න විවිධ පාරවල් තියෙනවා. ඒ නිසාම අපිට මෙතනින් සිතියමක් ලබා දෙනවා. ඉතින් ඔයාලා හරියටම මේ මැප් එක ෆලෝ කරගෙන යනවා නම් ඔයාලටත් මේ කන්ද ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එක හරියටම ලබා ගන්න පුළුවන්. මම ඔයාලට කලිනුත් කිව්ව නේද මෙතන ආරණ්‍ය සේනාසනයක් වගේ කියලා. මේක තමයි ඒකට හොඳම එක්සැම්පල් එක. එහෙනම් ඔන්න යාළුවනේ කොහොමින් කොහොම හරි අපි කන්ද උඩටම ආවා. මෙතන නම් ලස්සනයි වගේම ගොඩක්ම භයානක ප්ලේස් එකක්. මෙතනට ආවම ලෝකාන්ත ගියා වගේ හැඟීමක් තමයි මට නම් ඇති වුනේ. බලන්නකෝ මේ කන්ද ස්වභාවිකව නිර්මාණය වෙලා තියෙන විදිය හරිම භයානකයි. මේ තමයි මේ කන්දේ තියෙන ෆේමස්ම view point එක. මෙතනට කියන්නේ හෙල් පීක් කියලා. මේ පුංචි ගල් තුඩට ගිහින් ඔයාටත් කැමති විදියට ෆොටෝ එකක් ගන්න පුළුවන්. හැබැයි තමන්ගේ ආත්ම ආරක්ෂාව ගැන දෙපාරක් හිතන්න වෙනවා. මෙන්න මේ ප්ලේස් එකේ ඉඳන් ඔයාලට පුළුවන් ගොඩක් ලස්සනට ටෝකියෝ සිටි එක බලා ගන්න. මම ඔයාලට කලිනුත් කිව්වනේ අනිවාර්යයෙන්ම ඔයාට දෙන මැප් එක ෆලෝ කරන්න කියලා. ඉතින් එහෙම මැප් එක ෆලෝ කරගෙන යන කෙනෙක්ට මේ කන්දේ තියෙන ලස්සන තැන් මිස් වෙන්න විදියක් නම් නැහැ. ඉතින් අපි කන්ද උඩටම නැගලා කන්ද බහිද්දි කන්දේ අනිත් පැත්තෙන් තමයි කන්ද බහින්න පටන් ගත්තේ. එහෙම යන අතරමඟදී අපට ලස්සන ප්ලේස් එකක් හම්බුණා. මේ තමයි හකුෂකු කනොන් කියන පිළිමය. ඉතින් මේ පිළිමයට ඒ වගේ නමක් තියෙන්නේ මේ පිළිමය අඩි 100ක් පමණ උසින් යුක්ත වන නිසා. ඉතින් මේ ප්‍රතිමාවත් හදලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම කළු ගලකින්.
ඔන්න මේ තියෙන්නේ මවුන්ට් ෆූජි බලන කෙනෙක්ට ගොඩක් ලස්සනට මවුන්ට් ෆූජි බලා ගන්න පුළුවන් view point එක. ඉතින් නොකොගිරියාමා කන්ද බලන්න යන කෙනෙක්ට පඩි 2000ක් වගේ ලොකු ප්‍රමාණයක් පහු කරගෙන තමයි කන්ද ඉහළටම යන්න වෙන්නේ. ඉතින් එහෙම එන කෙනෙක්ට ගොඩක් අපහසුයි වගේ නම් එයාලට පුළුවන් කේබල් කාර් එකක් පාවිච්චි කරලා තමන්ගේ ගමන පහසු කරගන්න. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකත් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුණු නිසාම අපි තීරණය කරා ඒ කේබල් කාර් එක්ස්පීරියන්ස් එක ලබා ගන්න. නොකොගිරියාමා කන්දේ තියෙන කේබල් කාර් එක්ස්පීරියන්ස් එක ලබා ගන්න කැමති ඔයාලට එක ගමනක් සඳහා yen 600ක මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඔයාලා දන්නවනේ අපි අදාව හයිකින් ට්‍රිප් එකක් කියලා. ඉතින් අපිට හිතුණා අපේ හයිකින් ට්‍රිප් එක හයික් එකක් විදිහටම ඉවර කරන්න. අපි ඉතින් ආයෙත් කේබල් කාර් එකේ කන්ද උඩටම ගියා. ජපානයේ ඉඳගෙන හයිකින් කරන්න කැමති ඒ වගේම ස්වභාව ධර්මයක් එක්ක ලස්සන සොඳුරු මොහොතක් ගත කරන්න කැමති ඔයාලට යන්න හොඳම තැනක් තමයි මේ නොකොගිරියාමා කන්ද. එහෙනම් යාළුවනේ අපේ අද හයික් එක අපි හිතාගෙන හිටියටත් වඩා ගොඩක් ලස්සනට ඉවර කරගන්න පුළුවන් වුණා. එහෙනම් ඉස්සරහටත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න.